Dancing Stars. ටෙලිවිෂන් නාලිකාව. සිරස TV අද පටන් ඔබ වෙත ගෙන එන අලුත්ම රියැලිටි TV වැඩසටහන. ඉතින් නිරෝෂාට මේ වැඩ කටයුත්තට සහාය වෙන්න තව කෙනෙක් ඕනේ. තරුවක්ම මේ වේදිකාවේ පායද්දී සුපිරි තරුවක් මාත් එක්ක මගේ සහායට එකතු කරගන්න මම හිතුවා. ඔබ ආදරය කරන කෙනෙක්. දක්ෂ තරුණ කඩවසම් රංගන ශිල්පී නර්තන ශිල්පී පිළිගන්න සුරාජ් මාපා. මේක සාමාන්‍ය වැඩසටහනක් නෙමෙයි. මේක දැවැන්ත වැඩසටහනක්. අති දැවැන්ත වැඩසටහනක්. සුරාජ් මේ වේදිකාවට තව මොහොතකින් අති දැවැන්ත තරු පායනවා. ඔවුන්ගේ නර්තන හැකියාව ඉදිරිපත් කරනවා. අපේ ප්‍රේක්ෂකයන්ගේ හිත් ඇඳ බැඳ තබා ගන්නවා. ඔයාටත් හොඳට නටන්න පුළුවන් කියලා මේ මුළු රටම දන්නවා. ඉතින් නිරෝෂ ඔයාලට නටන්න පුළුවන්. ඔව්. ඒක ඔයා දන්නවා මම දන්නවා. නමුත් රටම දන්නේ නැහනේ. හරි. අපි දෙමුද අවස්ථාව. Ready? Okay. Lights.
Dancing Stars. Dancing Stars කම්පිටිෂන් එක ජජ් කරන්න ලංකාවේ සුපිරිතම තරු තුනකට අපි මේ වේදිකාවට ආරාධනා කරනවා. සුරාජ්, අපි මුලින්ම පිළිගන්නේ කවුද? මම කියන්නේ. ඕකේ. සිනමාවේ එදත් අදත් මතුදාත් අපගේ සිහින කුමරා. ඔහු රංගනයට දක්ෂයෙක්. අපේ හිත් ඇදබැඳ ගන්න අති දක්ෂයෙක්. අපි හැමෝම ආදරය කරන සිනමාවේ දක්ෂ ප්‍රවීණ අති දැවැන්ත රංගන ශිල්පියා. වඩාත් ආකර්ශනීය හැඟුම්බර රංගනයේ සිය රංගනයට අර්ථයක් එක්කලාසේම එකිනෙකට වෙනස් චරිතාංගයන්කින් සිනමා රසිකයන් අතර රංගාභිෂේකය ලැබූ රංගන ශිල්පියෙක්ද විය. රංගනයේ උපරිම තලයට සිය හැකියාව රැගෙන ගිය ඔහු රවීන්ද්‍ර රන්දිනී නම් වූ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා වන්නේය. අපි කැමති තවත් සුරූපිනියකට මේ වේදිකාවට ආවේ. අය රංගන ශිල්පිනියක්, රූපවාහිනී නිවේදිකාවක්, රූප සුන්දරියක්, දැවැන්ත කාන්තාවක්. මීට දශක දෙකකට පෙර ශ්‍රී ලාංකේය අනන්‍යතාවය ජාත්‍යන්තර තලය තුල කතාබහට ලක් කරමින් විවාහක රූ රැජින ලෙස කිරුළු පලන් ඇය රෝසි සේනානායක නම් වන්නේ. I have a pleasure of hugging you. So beautiful, I feel this. Thank you. එහෙමනම් විශිෂ්ටයෙන් දෙන්නෙක් ඉන්නකොට තරුණ තරුණියන් අතර විශිෂ්ටත්වයට පත්වන පුද්ගලයෙක්ටත් මට හිතන ආරාධනා කරන්න ඕනේ කියලා සුරාජ්. yes. දැන් අපි ආරාධනා කරන්නේ සංගීත ශාස්ත්‍රයට සම්බන්ධ ශිල්පිනියකට. තරුණයේ හද බැඳගත් තරුණ සංගීතඥයින් අතර අලුත්ම සංගීතයේ පිටුවක් පෙරළු අපි හැමෝම ආදරය කරන ලාංකීය සංගීතය ජාත්‍යන්තර වේදිකාව තුළ අලුත් ආකාරයකට ඉදිරිපත් කරමින් ලාංකීය සංගීතයේ අලුත්ම ප්‍රවණතාවයේ බවට පත්වීමට හැකි වූ දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස හඳුන්වා දිය හැකි ඔහු භාතිය ජයකොඩි නම් වන්නේය. लगता है
Dancing Stars.